අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා නගනදා අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා නගනදා අතහරින්න එපා පුතේ දාලා යන්න එපා අතහරින්න එපා පුතේ දාලා යන්න එපා. ජස්මීටයි අද දවසේ අපි විශේෂ රාජකාරියක් සිද්ධ වෙනවා. පේනවා ඇති මගේ පිටිපස්සෙන් විශාල එවන්ට් වේදිකාවක් පැනිලා තියෙනවා. ඔබ දැන තමයි දන්නවනේ. කටුනේරියේ සාන් සෙබස්තියන් දේවස්ථානයට අනුබද්ධිතව ඔවුන් සංවිධානය කරන විමුක්තියේ ජේසු නැමැති පාස්කු රංගයේ භාවනාත්මක පාස්කු රංගයේ ඔබ හමුවට අද සවස 6ට ගෙනෙන්නටයි මේ සූදානම්. පාස්කු කියන්නේ ඊතරවීම. ඊතරවීමේ ජීවිතයට අපි ඇතුල්වන්න තමයි මේ නාටකයේ තුන භාවනාත්මක නාටකයේ තුන මම ඔබට ආරාධනා කරනවා. වසර 16ක් පුරාවට මම හිතුනේක හැටියට මේ කටයුත්තේ නියුණා. මේ 16 වෙනි අවුරුද්දයි. ඉතින් මේ 16 වෙනි අවුරුද්දේ අපි විමුක්තියේ ඉන්නේ කටුනේරිය ප්‍රාථමික විදුහල් පීඩා පිටියේ තමයි අද ඔබ අපි හමුවන්නේ. මේ ආරාධනා කරනවා ඔබ හැමට මේ මාත් සමග මේ විමුක්තියේ ජේසු නාට්‍යය දකින්නට එන්නයි කියන්නේ. විශේෂයෙන්ම අද දවසේ සුවිශේෂී කටයුත්තක් සිදු වෙනවා. ඉතිහාසයේ කවරදාකවත් මා දැක නැහැ පාස්කු නාට්‍යයක වේදිකාවක් තුල LED වෝල් එකක් මම හිතන්නේ දර්ශන තලයක් සමග නාට්‍ය රංග දැක්වීම. ඉතින් මම හිතන්නේ 100ක පමණ නළුන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම මේකේ පසන් ලතෝනි ආදී කටයුතු බොහොමයක් සිද්ධ වෙනවා. ඒවත් සම්බන්ධ කරගෙන සම්ප්‍රදායික කටයුතු තියාගෙන ඒ වගේම නූතන තාක්ෂණයත් එකතු කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔබ හැමට කටුනේරියේ දේවස්ථානයේ අසල ප්‍රාථමික විදුහල් පීඩා පිටියට අද හවස පැමිණෙන්න 6 පිට පැමිණෙන්න විමුක්තියේ Mage Gurudev